කොහොමද ඉතින් ඔයාලට මගේ channel එකට ඔයාලා හැම කෙනෙක්වම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බලමු අපි මම අද බබාගේ කාමරය සම්පූර්ණයෙන්ම අස් කරනවා. මොකද එයාගේ පරණ රෙදි තියෙනවා, දැන් මදි විච්ච රෙදි තියෙනවා, දැන් එයාට මාස 3මාරයි. ඉතින් එයාගේ මදි විච්ච රෙදි හැම තියෙනවා. ඉතින් ඒවා අයින් කරලා ඒ වගේම එයාගේ දැන් පාවිච්චි කරන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ඒ මොනවද කියලා. ඉතින් ඒ දේවල් අස් කරලා කාමරේ දූවිලි එහෙම හොඳට පිහිදලා ඉතින් ඒ දේවල් කරන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න අය එහෙනම් යම් මාත් එක්ක වීඩියෝ එකට. මුලින්ම මම පටන් ගත්තේ කොට් එකෙන්. ඉතින් කොට් එකට එරලා තිබ්බා මෙන්න මේ පිලෝ සෙට් එක. ඉතින් මේක දැන් බබාට ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේක නිකන් තියනවට වඩා කවරේට දාලා අරන් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම කරපු වැඩේ කවරෙත් හොයාගෙන මේක අරන් තියන්න ඔක්කොම ටික හදුවා. මං ගාව රබර් ෂීට් දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට එයාෆෙල් ඉතින් එකක් කොට් එකට එරලා තියෙනවා. අනිත් එක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒකත් මම අරන් තිබ්බනම් හොඳයි හිතුවා. ඉතින් ඊළඟට තමයි මේ net දෙක. ඉතින් net දෙක මේ දවස්වල බබා ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් නිකන් දූවිලි වදිනවට වඩා කවර වලට දාලා මෙන්න මේ බඩු ටික අරන් තිබ්බනම් හොඳයි හිතුණා. ඉතින් ඒ වගේම තමයි මේ ස්ලීපින් බෑග් එක. ඉතින් මේකත් කවරේටම දාලා මං අරන් තියෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මොනවා හරි බඩු ගෙනාවා නම් ඒ වගේ කවර විසික් කරන්න එපා, අරන් තියලා තියාගන්න. ඊළඟට මම අස් කරන්නේ කොට් එකේ යට. ඉතින් කොට් එක අස් කරලා ඉවර නෑ, මම අර බඩු අයින් කරා විතරයි. කොට් එකේ යට ඉඳලා තමයි ඇත්තටම පටන් ගන්නෙ. මොකද ඒකේ තමයි දූවිලි හැම රැදිලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් මෙන්න මේ වගේ පීනෙක්ස් බකට් වලට තමයි මම දාගෙන තියෙන්නේ බඩු. ඉතින් මේකේ තියෙන්නේ අර වගේ බෑග් වර්ග. ඉතින් මේකට දාලා තමයි මම බබාට හම්බුන තෑගි වල බෑග් ඔය විදිහට බෑග් සේරම දාලා අරන් තිබ්බේ. ඉතින් ඒ බකට් එක මම පැත්තකින් අරන් තියෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ලොකු බකට් එක. මේක තමයි මම බබාගේ ඇඳට එලන බෙඩ්ෂීට් ඒ වගේ දේවල් අරන් තියලා තියෙනවා. මේ සිප්ලොක් බෑග් එකට දාලා මම අරන් තියලා තියෙන්නේ හදිසියකදීවත් හොස්පිටල් යන්න වුණොත් එහෙම බෙඩ්ෂීට් ඕන වෙනවනේ. ඉතින් හස්බන්ඩ් ඔව හොය ඉන්න බෑ. ඉතින් මම සුදු බෙඩ්ෂීට් එකයි කොට්ටෝරේ ඒ විදිහට බෑග් එකකට දාලා අරන් තියෙනවා. මං කාමරයේ තියෙන මේ බඩු වල දූවිලි පිහදන්න ගොඩක් වෙලාවට මෙන්න මේ වෙට් ටිෂු එකක් තියාගෙන ඉන්නවා. ඉතින් මේක මට ඇත්තටම රෙදි පොඟ තෙම පිහිදනවට වඩා ගොඩක් පහසුයි. මොකද දූවිලි හැම වැදුනම ඒක මට පෙන්නම මට රෙදි කෑලි හොය තෙම ඉන්න වෙලාවක් නැහැ. බබත් එක්ක වැඩවලදී ගොඩක් වෙලාවට ඉතින් මම මේකෙන් ටක් ගාලා ටිෂු එකක් ගන්නවා පිහිදනවා. ඉතින් දැනුත් මම මේ බකට් වල චුට්ටක් දූවිලි වගේ වැදිලා තියෙනවා. ඒ සේරම මේ ටිෂු එක පාවිච්චි කරලා පිහිද ගන්නවා. මට ඒක මාර විදිහටම පහසුයි. ඊළඟට මම මේ තව බෑග් එකක් තියලා තියෙනවා. ඉතින් ඒකත් උඩින් චුට්ටක් පිහද ගන්නවා. ඇත්තටම කිව්වොත් මේ බෑග් එක තමයි මම හොස්පිටල් අරන් ගියේ. මගේ බඩු කොට්ටේ ඉඳලා මේක තමයි දාගෙන අරගෙන ගියේ. ඇත්තටම ගොඩක් ලොකුවට දෙනවා. මාර පහසු වුණා මට. ඉතින් මේකේ මම දාලා තියෙන්නේ බබාගේ රෙදි මම මගේ අතින්ම නෙමෙයි ඉතින් ඒකේ වීඩියෝස් තියෙනවා. ඉතින් ඒකේ ඉතුරු වෙච්ච රෙදි බබාට පස්සේ අවශ්‍ය රෙදි ටික මහන්න මම අරන් තියලා තියෙනවා. ඉතින් ඒ රෙදි ටික තමයි තියෙන්නේ පැනල් එහෙම ඔය කලිසම් වල කපලා එහෙම තියෙන්නේ. තාම මහ ගන්න විදිහක් නැහැ. මොකද බබත් එක්ක තාම මට ඒ වැඩ කරන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මැෂින් එකේ සද්දට යා නැගිටිනවනේ. ඉතින් ඒ හින්දා ඒක කරගන්න ටයිම් එකක් නැතුව මං ඉන්නේ. ඉතින් මේ බෑග් එකත්
මම ওই විදිහට පිහතලා අරන් දෙනවා. මේ පේනවනේ තාම ටැග් එක තියෙනවා. අර නම ගහලා අපි හොස්පිටල් අරන් ගිය. ඊළඟට මම මේ අරන් තියලා තියෙන්නේ බබාට හම්බ වෙච්ච බඩු. ඒ කියන්නේ ක්‍රීම්, පවුඩර්, සබන් ඒ වගේ දේවල් මම මෙහෙම වෙනම තව බකට් එකකට දාගෙන තියෙනවා. ඉතින් ඒ දේවලුත් මේ විදිහට අරන් තියලා තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ දේවලුත් මොනවද මම පාවිච්චි කරන්න අරන් තියාගෙන තියෙන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම පැන්ඩා බේබි එකේ සබන් පැක් එකක් තියෙනවා. මේක මම පාවිච්චි කරන්නේ ඇත්තටම මායි හස්බන්ඩ්ගේ. මොකද දන්නවද දැන් අපි දෙන්නම් බබාව අල්ලනවා. ඒ හින්දා අපි තීරණය කරා මේ විදිහට බබාටම ගැලපෙන සබන් එකක් පාවිච්චි කරොත් හොඳයි කියලා. ඇත්තටම මම කිසිම ප්‍රොඩක්ට් එකක් මූණකවත් ගන්න නැහැ. මොකද ඒ දෙකකින් පවා බබාට ඇලර්ජි එකක් එන්න පුළුවන් හින්දා මමත් මේ විදිහට බේබි ප්‍රොඩක්ට්ම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ජොන්සන් බේබි ওই විදිහට සබන් පැක් තියෙනවා. ඉතින් ඒ දේවල් නම් මට gift හම්බ වෙච්චා. ඉතින් මේ විදිහට බේබි ෂෙරම් එකෙමුත් මම සුදු පාට සබන් ගෙනත් තියාගත්තා. ඒක නම් අපේ අම්මා තමයි ගෙනත් දුන්නේ. සුදු පාට සබන් ගන්න හේතුව තමයි බබාලට මුල් කාලේදී වගේම සුදු පාට සබන් පාවිච්චි කරන එක තමයි හොඳ. මොකද අර පාට සබන් වලට එක එක කෙමිකල් දාලා කලරින් දාලානේ හදලා තියෙන්නේ. මේ ජොන්සන් බේබි ප්‍රොඩක්ට් ටිකක් මම අරගෙන තියාගෙන තියෙන්නේ බබා මාස 3න් පස්සේ පාවිච්චි කරන්න කියලා. මොකද මුල් කාලේ ඇලර්ජි වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඇත්තටම මේ සෙටපිල් එකේමුත් මම අරන් තියාගෙන තියෙන මේ ඔක්කොම මට මේ gift එකක් තමයි හම්බුනේ මගේ පුංචිගේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මේ සෙටපිල් ක්‍රීම් එහෙම කීයද ඒවා කොහෙන්ද ගත්තේ. ඇත්තටම මේවා ලංකාවෙන් ගත්ත ඒවා නෙමෙයි. එයාලා මැලේසියා වලින් තමයි ගෙනත් දුන්නේ. ඉතින් ඒ හින්දා මම මේ වගේ හරියටම ප්‍රයිසස් දන්නේ නැහැ. ලංකාවේ තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ වුණාට අපි ඒකේ ක්වොලිටි එක දන්නේ නැහැ. ඒ ඔරිජිනල් ඒවාද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන හින්දා මම එයාලට කිව්වා එහෙම ගිය වෙලාවක පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා. ඉතින් එයාලා gift එකක් විදියට මට ජොන්සන් බේබි සෙටපිල් බ්‍රෑන්ඩ් එකේ මේ සේරම ගෙනත් දුන්නා. මේ තියෙන බේබි ඔයිල් එකක්. ඉතින් පැන්ඩා බේබි, බේබි ෂෙරමි, ජොන්සන් බේබි, සෙටපිල් මේ විදිහට බ්‍රෑන්ඩඩ් ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් මේ හැම එකම බබාගේ ඇඟේ ගහන්න යන්නේ නැහැ. ඒ වුණාට එයාට සමහර ගැළපෙන දේවල් තියෙනවා. එකම බ්‍රෑන්ඩ් එකේ හරියන්නේ නැහැ. එයාගේ ලෝෂන් එක හරියන්නේ එක බ්‍රෑන්ඩ් එකකින්, එතකොට ෂැම්පූ එක බ්‍රෑන්ඩ් එකකින්, පවුඩර් එක බ්‍රෑන්ඩ් එකකින්, සබන් එක බ්‍රෑන්ඩ් එකකින්. ඒ විදිහට තමයි එයාට ගැලපෙන්නේ. මොකද එකම බ්‍රෑන්ඩ් එකේ අනිත් හැමදේම හරියන්නේ නැහැ. සමහර ඒවා ඇලර්ජි වෙනවා. රතු පාට චුටි බිබිලි වගේ දානවා. ඉතින් මම ඒ හින්දා එයාට ගැලපෙන බ්‍රෑන්ඩ් එකෙන් හැම එකෙම චෙක් කරලා බලනවා මොකද එයාට ගැලපෙන එක කියලා. ඉතින් ඒකම බ්‍රෑන්ඩ් එකක් කියලා නෑ හින්දා මම මේ විදිහට මාරු කර පාවිච්චි කරනවා. ඉතින් මම දැන් මේ ටික ඔක්කොම පිළිවෙලකට අස් කරගන්නවා. ඇත්තටම පහුගිය දවස් ටිකේ මේ ටික හැදි වෙලා තිබ්බේ. ඉතින් මම ටක් ගාලා ඉවරෙන ඒවා ගන්නවා. මෙහෙන් දාලා ඉතින් ඒ ටිකත් ඔන්න අද මම පිළිවෙලකට අස් කරගන්නවා. ඊළඟට මම කොට් එක අස් කරගන්නේ. ඉතින් කොට් එකේ මෙට් එක ගැන කතා කරොත් එහෙම අපි ලොකු මෙට්ටයක් තමයි දාන්න හිටියේ. ඉතින් ඊට පස්සේ මම දැක්කා ගොඩක් තැන්වල රෙකමන්ඩ් කරලා තියෙනවා බබාට පාවිච්චි කරන මෙට්ටේ අඟල් 2කට වඩා උස නොවෙනවා නම් හොඳයි කියලා. ඉතින් අර ගොඩක් එබෙනතුළු මෙට්ට එයාට ගැලපෙන්නේ නැහැ කියනවා. එයාගේ කොඳුයට පෙරට එහෙම ටිකක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ දේවල් කියනවා. එයාව ටිකක් තද මතු පිටක තියෙනවා නම් තමයි හොඳයි කියන්නේ. ඉතින් අපි දෙන්න හිතුවා මේ වගේ දෙයකට ගියා නම් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මේ වගේ පොඩි ස්පොන්ජ් එකක් වගේ දැම්මා. ඉතින් ඇත්තට මේක හොඳයි තමයි. එයාට පහසු එයා නිදා ගන්නත් කැමති. ඒක උඩින් මම රෙදි කෑල්ල එලලා රබර් ෂීට් එකක් දානවනේ. ඉතින් එහෙම වුණාම එයාට ගොඩක් ඒක පහසු. ඉතින් කොට් එකේ වැඩි බඩු මුකුත් තියන්නේ නැහැ. එයා නිදා ගන්න වෙලාවට නම් මම මේ තියෙන ඒවත් අයින් කරනවා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට තමයි කොට් එක අස් කරගෙන ඉවර කරගත්තේ. කලින් නම් කොට් එක ඇඳ ගාවම තිබ්බේ. ඉතින් රැට එයා කොට් එකේ නිදා ගන්න නැති හින්දා මම මේ විදිහට වෙන් කරලා තියෙනවා. මෙතන චුට්ටක් ඇඳට ඈතයි. මෙතන තමයි අපච්චිගේ පොත් එහෙම තියලා තියෙන්නේ. ඉතින් ඒ හරියෙන් මම වැඩි පාවිච්චි
මේ උඩම තියෙන රෝස පාට කූඩේ තියෙන්නේ එයාගේ වැඩි පාවිච්චි වෙන්නේ නැති දේවල්. ඒ කියන්නේ අර ටූල් කිට් එකේ එහෙම තියෙන සමහර දේවල් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් ඔය නිල් පාට පවුඩර් පප් එක නම් වැඩි පාවිච්චි කරේ වැඩි නෙමෙයි කොහොමදවත් පාවිච්චි කරේ නැහැ. ඒක ඕනි වෙන්නේ නැහැ. මොකද පවුඩර් පාවිච්චි කරන්නේ නැහැනේ චුටි බබාලට. ඉතින් මමත් ඕක ආසාවට තමයි අරගත්තේ. යට මම තියලා තියෙන කොටන් බෝල්ස්, වෙට් වයිප්ස් ඒ වගේ දේවල්. ඒ වගේම බෙහෙත් එහෙම තියලා තියෙනවා. යාගේ ළමා පැන්ඩෝල් එක එහෙමයි තියෙන්නේ. ඉතින් ඒක පාවිච්චි කරෙන්නේ නැහැ. දැන් මං හදන්නේ යාගේ රෙදි ටික අස් කරගන්න. ඉතින් රෙදි අස් කරන වැඩේ තමයි ලොකුවටම තිබ්බේ. මොකද එයාගේ ගොඩක් රෙදි අයින් කරා. නැපි, එතකොට අර චූටි ෂර්ට්ස්, බේබි ෂර්ට් ඒ වගේ දේවල් ගොඩක් අයින් කරා. ඊට වඩා ඒ වගේම අර පොඩි කාලෙම ඇඳපු බේබි ස්ලීප් සූට් එහෙම ෆුල් බොඩි ඒව එහෙම ගොඩක් අයින් කරා. ඉතින් ඒවා මදි දැන් යාට. ඒ හින්දා ඒවා මං වෙනම අරන් තිබ්බා. ඉතින් මේ මම පෙන්නන්නේ යාට පාවිච්චි කරන ඇඳුම් වර්ග. ඉතින් සමහර ඒවා මම මහපුවා, සමහර ඒවා ගත්ත ඒවා. ඉතින් මේ අර එක වගේ කිට් එහෙම. ඉතින් ඒ ටික තමයි මම වැඩිපුරම අඳන්නේ. ඉතින් ඒවා ගොඩක් බබාට පහසුයි. ඉතින් මේ බොඩි සූට් එහෙම සමහර ඒවා තාම ඇති. ඉතින් ඒවා තාම පාවිච්චි කරනවා. ඒ වගේම ගමනට අඳින්න මේ වගේ ගවුම් මම අරන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒවත් එයාට ගොඩක් පහසුයි. මොකද මම මේ පෙන්නන්නේ ගොඩක් අම්මලාට අයිඩියා එකක් නැහැ බබාට මොනවද ඕනි රෙදි කියලා. සමහර අම්මලා මාස 5ක් වගේ 4ක් 5ක් වගේ වෙනකන් නැපි එක අර බේබි ෂර්ට් එක එහෙම පාවිච්චි කරනවා. ඉතින් ඒක එයාලයි කැමැත්ත. ඉතින් මම ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි, මේක තමයි අනිවාර්යෙන් අඳින්න ඕනි එහෙම එකක් නෙවෙයි. මම කරපු විදිය තමයි මේ පෙන්නන්නේ. ඉතින් මේ වගේ පොඩි ෂෝට්, ස්ලීප් සූට්, එතකොට ජර්සි කිට්, ඉතින් මේ වගේ හැම එකක්ම වගේ අඳිනවා. ඉතින් මේ තියෙන්නේ ස්ලීප් සූට් එක මේවා ඇති. ඒ වගේම මේ වගේ චූටි ගවුම්. ඉතින් මේ හැමදේම මම කවලමේ අඳිනවා. ඉතින් මේ වගේ කලිසම් එහෙම දැන් මාස 3යි. ඉතින් මම මාස දෙකමාරෙන් වගේ තමයි පටන් ගත්තේ. ඉතින් මේ වගේ දේවලුත් අඳන්න. නැත්තම් මම ස්ලීප් සූට් එක තමයි ඇඳුවේ. ඒ වගේම නැපි, බේබි ෂර්ට් නම් එච්චර ලොකුවට පාවිච්චි වුණේ නැති තරම් මේ මාසයක් විතර පහ වුණාට පස්සේ. ඉතින් මේ වගේ ගවුම් එහෙම අඳන්න පුළුවන් දැන් එයාට. ඉතින් මේ වගේ බොඩි සූට් එක මම අඳන්නේ ටී-ෂර්ට් එකක් විදියට ගොඩක් වෙලාවට මේ වගේ පොඩි කලිසම් වලට. ඉතින් ඒක ඇත්තට මෙයාට පහසුයි. මේ එක වගේ කිට් ටික නම් මට මාර විදියට ප්‍රයෝජනවත් වුණා. මොකද එයාට හරිම සැහැල්ලුයි ඒ වගේ ඇඳුම්. ඉතින් මේ මම දැන් මේ කිට් වල ඒවා තමයි නමන්නේ. සම ගොඩක් ඒවා මේ සෝදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන ටික තමයි නමලා මම අයින් කරගන්නේ. ඉතින් මේ කිට් වලින් මම 10ක් ගෙන්න ගත්තා. පේජ් එකකින් තමයි මාකට් ප්ලේස් එකකින් ගෙන්න ගත්තේ. දැන් මං හදන්නේ මේවා වෙන් කරලා කබඩ් එකේ අහුර ගන්න. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එක රූම් ටුවර් එක හරියටම හැමදේම කොහොමද බබා මේ වෙනකොට ඉන්නකොට තියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒකෙදි මම හරියටම පෙන්නන්නම් තියෙන දේවල් තියෙන තැන්වල කොහොමද තියලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ හරියට මස් කරගන්න ගමන් ඉන්නේ. ඒ වගේ මම රූම් ටුවර් එකක් ගෙනාවේ නැත්තේ. ගොඩක් අය බබාගේ කබඩ් එක පෙන්වන්න එහෙම කමෙන්ට් දාලා තිබ්බා. ඒ වුණාට මම ගෙනාවේ නැත්තේ. මේ දේවල් මම හරියටම තියාගෙන හිටියේ නැහැ. මොකද අයින් කරන්න එහෙම රෙදි තිබ්බේ හින්දා මං හිතුවා දැම්ම ගෙනාවේ නැත්තම් හොඳයි කියලා පස්සේ අරන් එනවා කියලා. ඉතින් දැන් මේ හදන්නේ බබාගේ ලාච්චු සෙට් එක බඩු රෙදි දාලා තියෙන සෙට් එක උඩ අස් කරගන්න. ඉතින් මේක නම් මම නිතරම වගේ පිහිදෙනවා මේ වෙට් ටිෂූ වලින්. මොකද මෙතන බබායි ළඟ ඉන්නම තැන යාගේ බඩු තියෙනවා. ඉතින් ඒ හින්දා මේක නම් මම නිතරම වගේ පිරිසිදු කරනවා. දැනුත් ඇත්තටම පිරිසිදු කරලා ඔක්කොම බඩු ටික අයින් කරලා දූවිලි පිහදලා ඒක ආපහු ලස්සනට එතන අනවශ්‍ය බඩු ටිකක් තිබ්බා. ඉවර වෙච්ච ක්‍රීම් එහෙම. ඉතින් ඒ දේවලුත් අයින් කරලා මේක මම මෙතන පිරිසිදු කරගන්නවා.
මම ඇඳේ යටින් තමයි මෙයාගේ නාවන බඩු ටික තියාගෙන ඉන්නේ. එයාගේ ෂැම්පූ එක, සබන්, අය බෝල්ස්. එතකොට ඒ වගේම මේ තියෙන්නේ මේකට මම තියාගෙන තියෙන්නේ බෑග් එකක්, උණු වතුර බෝතලේ වගේම එයාගේ බර කෙරෙන පොත්, ඒ වගේම ඊට අමතරව වොෂ් බෑග් එකට දාගෙන තියෙන එයාගේ රෙදි. මේ මන් දාගෙන තියෙන කොහේ හරි හදිසියෙම යන්න ඕන වුණොත් ඔය තියෙන බෑග් එකට ඔය තියෙන සේරම බඩු ටික දාගත්තා. ගියා. ඉතින් ඒක මට ගොඩක් පහසුයි. මම මේකට පැම්පර්ස් එහෙම ඒ සේරම දාලා වොෂ් බෑග් ටිකේ දාලා ලෑස්ති කරගෙන තමයි තියෙන්නේ. මොකද හදිසියෙමත් යන්න ඕනි ගමන් අපිට ඒ වෙලෙට ලෑස්ති කර ඉන්න බැරි හින්දා. ඉතින් ওই දේවල් තමයි මම මෙතනින් තියාගෙන තියෙන්නේ. මොකද මට ගොඩක් ලේසි හින්දා. ඒ වගේම මේ තමයි මේසේ මම මෙතන තියාගෙන ඉන්නේ. පොඩි තැනක් හරි මට ලියන්න අවශ්‍ය දේවල්, ඩයරිය, ඒ දේවල් සේරම ලියලා තියන්න ඕනි හින්දා. මොකද මේ තැන මට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙතන අපේ බඩු ගොඩක් දේවල් අපේ රෙදි එහෙම ඔක්කොම අයින් කරලා තියෙන්නේ. බබාගේ බඩු විතරයි තියෙන්නේ. ඒත් මේසේ පොට්ටික ඒ දේවල් තියාගෙන ඉන්නේ. ඒ දේවල් අපිට හැම වෙලේම අත්‍යවශ්‍යයි. මොකද දැන් බබාගේ කාමරේමනේ අපි ගොඩක් වෙලා රැඳෙන්නේ. ඒ හින්දා ඉතින් ඒ හින්දා සේරම ලියකිවිලි, ඒ බඩු ටික, ඔය බබාගේම ලියකිවිලි, ඒ දේවල් මේ විදිහට මේස ළඟින් තියාගෙනම ඉන්නවා. ඉතින් ඒ හරිය තමයි අස් කරන්නේ. ඒ හරිය තමයි ගොඩක් වෙලාවට නිතරම හැදි වෙන්නේ. ඉතින් මම ඒ ටිකත් හොඳට අස් කරගන්නවා. පොත් එහෙම බබාගේ ඔය එහෙම ඔය කියවන පොත් එහෙම ඔක්කොම තියලා තියෙන්නේ මම මෙතන. මොකද මට ටක් ගාලා ඇඳ ගාවින් ගන්න ලේසි හින්දා. ඉතින් ඒ හින්දා මම මේ හරිය තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ වගේම මම තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. මම අපි දෙන්න බබා වෙනුවෙන් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්මා. මොකද එයාගේ අනාගතය වෙනුවෙන් දැන් ඉඳලම බැංකු පොතක සල්ලි දානවට වඩා මේක ගොඩක් වැදගත් චූටි බබෙට. ඉතින් ඔයාලගේ ආර්ථික තත්ත්වය අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැන් කාමරේ නම් සම්පූර්ණයෙන්ම මස් කරලා ඉවරයි. ඔය තියෙන අනවශ්‍ය රෙදි ටික ඔක්කොම අයින් කරා. කොට්ට ටික කොට්ටකින් තිබ්බා. ඇඳේ බෙඩ්ෂීට් එක එලා ගන්න ඕනේ හින්දා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ගොඩක් දුරට රූම් ටූර් එක තමයි අරගෙන එන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.